ආචාර්ය මණ්ඩලෙන්ද දෙමව්පියන්ගෙන්ද දූ දරුවන්ගෙන්ද අවසරයි අද මේ දෙමව්පියන්ට එන්න කිව්වේ අද සමාජයේ හරි දරුණුයි මේ දරුවෝ රැක ගන්න ඕන නිසා අපේ අම්මලා තාත්තලාට අද මේ රැස්වීමට සම්බන්ධ වෙන්න කිව්වේ ඇත්තටම කියනවා නම් දරුවෝ දෙමව්පියන්ට සලකන අඩුයි 100ක් ගත්තොත් 25ක් විතර තමයි දෙමව්පියෝ කියන දේ අහන්නේ පුතේ එහෙම වෙන්න එපා කවදාවත් අම්මා දෙයක් කියනවා නම් තාත්තා දෙයක් කියනවා නම් ඒක දෙපාරක් හිතන්න කවදාවත් වැරදි දෙයක් කියන්නේ අපිට ගුරුවරු හැටියට පුතේ ඉස්සර වගේ දරුවන්ට ගහන්න බෑ අපි ඉස්කෝලේ යන කාලේ අපට ගහන්නේ කලිසොම මෙහෙම උස්සලා දෙන්නේ නිකන් හුජ්ජ යන්න ගහනවා ඒ භාෂාවෙන් කියනවනම් දැන් ගැහුවොත් ගුරුවරයාට ගහනවා හන්දියේ ඉඳලා එක්ක පොලිසිය යනවා අද ඒ වගේ සමාජයක් හැබැයි පුතේ මෙතන ඇති අම්මට තාත්තට එකට එක කියන දරුවෝ මෙතන ඇති අම්මට තාත්තට වැඳලා ඉන්නේ නැති දරුවෝ මේ මට එක තාත්තා කෙනෙක් කියනවා මේ අපේ පුතා වඳින්නේ මෙහෙමලු එහෙම වැඳිල්ලක් තියනද පුතේ එහෙම වැඳිල්ලක් නෑ ධන ගහලා වඳින්න ඕන අම්මට තාත්තට ධන ගහලා වඳින්න ඕන ගුරුවරුන්ට ධන ගහලා වඳින්න ඕන ඒ ආශිර්වාදේ කොහෙන්වත් ගන්න බෑ පුතේ මට එක තාත්තා කෙනෙක් කියනවා බත් කන ගමන් උගුර හිර වුණාලු පුතාට ගෝල පුතේ වතුර එකක් අරගෙන ඩක් ගාලා කියලා මේ තාත්තා පොඩ්ඩක් ඉන්න මේ තව ලකුණු දෙකයි තියෙන්නේ පොඩ්ඩක් ඉන්න යකෝ තාත්තා මැරෙන්න හදනවා මූ කියනවා මේ තව ලකුණු දෙකයිලු තියෙන්නේ එහෙම සමාජයක පුතේ අපි ජීවත් වෙන්නේ අර තාත්තා හිර වෙලා මලාන ජීවිත කාලෙම දුක් විඳින්නේ කවුද අනේ මං තාත්තට වතුර එක ගිහිල්ලා දුන්නා නම් අපේ තාත්තා බේරුණානේ තාත්තා අම්මා වැඩක් කියනවනම් ඒක ඒ වෙලෙම කරන්න හැබැයි අම්මේ තාත්තේ දුවලා ඉන්න අම්මලාට මං කියන්නේ දුවලා පාන්දර අම්මා නැගිටින වෙලාවට දුවලට හැරවන්න පොල් ටික ගා ගන්න ලුණු ගෙඩිය කපා ගන්න මිරිස් කරලා කපා ගන්න දරුවන්ට පොඩි කාලේ ඉඳලම කුස්සියේ වැඩ උගන්වන්න ගෙදර නිකන් තියන් ඉන්නම එපා මිදුල අතු ගන්න පුරුදු කරන්න බැඳලා ගිය කාලෙක කචල්ම තමයි අම්මේ තාත්තේ ඒ තරම් නරක සමාජයක් තියෙන්නේ දැන් සමහර දරුවෝ ඉන්නවා මේ මට තාත්තා කියනවා මේ තාත්තා හොයනවට කැමති නැල්ලු ඇයි මගේ පස්සෙන් එන්නේ මොනවාටද මං වැඩක් නැහනේ ඔය දැන් ඉන්නේ උන් කියනවා හැබැයි පුතේ වැරදුනාම අම්මයි තාත්තයි විතරයි ඔය එක යාළුවෙක්වත් නැහැ උඹලා බලන්න එක යාළුවෙක්වත් නැහැ මම කියන්නේ අම්මේ තාත්තේ හැමදාම දරුවන්ගේ පස්සෙන්ම ඉන්න දුවලා මං දුවලටත් කියන්නේ අම්මා තාත්තා කියන දේ අහන්න ඇයි එහෙම වෙන්නේ ඒ තරම් යාළුවෝ වැඩි කරන්න පුළුවන් යාළුවා කරන දේ ඔයාලා කරන්න යන්න එපා ඔයාලගේ අම්මලාගේ තාත්තගේ මූණේ දැලි ගන්න එපා කවදාවත් දැලි ගන්න එපා ගුරුවරුන්ගේ මූණේ දැලි ගන්න එපා එහෙනම් පුතේ වැඩි දුර කතා කරන්නේ ඔයාලා මේ යන ගමන